ඔයාටත් තියෙන්නේ වියලි හමක් නම් කොරල සහිත සමක් නම් ඒ වගේම ඔයා හමට හොඳ පෝෂණයක් දෙන්න හොඳ ප්‍රොඩක්ට් එකක් හොයනවා නම් මේක ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. මොකද මේක පාවිච්චි කරලා මට ඊළඟ එක ගන්නකම් මට පුදුම ඉවසිල්ලක් නැතුව හිටියේ. ඒ කියන්නේ ඒ තරමටම මේ ප්‍රොඩක්ට් එක ගොඩාක් හොඳයි කියලා කියන්න ඕනේ. මොකද මේකේ 100%ක් නැචරල් දේවල්ම අඩංගු වෙනවා සහ මේකේ කොලජන් ඇතුළත් වෙනවා. ඉතින් මොකද්ද මේ ඔනෙල්ස් එකේ එන බොඩි බටර් එක? දැන් ඔයා දන්නවා ගොඩාක් වියලි හමක් තියෙන කෙනෙක්ට බොඩි බටර් එකක් යූස් කරනවා කියන්නේ ගොඩක් හොඳ දෙයක්. ඉතින් බොඩි බටර් එකක් සාමාන්‍යයෙන් රුපියල් 8,000ක් 9,000ක් සමහර ඒවා 12,000යි 13,000යි. හැබැයි මේ ඔනෙල්ස් එකේ එන මෙන්න මේ බොඩි බටර් එක මම ගත්තේ රුපියල් 2,000 ගානකට. මට මතක නෑ මොකද මම මේක අරගෙන ගොඩක් කල් වෙනවා. මම මේක සෑහෙන කාලයක් පාවිච්චි කරා සහ දැන් නම් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් මම තව එකක් ගන්න ආසාවෙන් ඉන්නවා. මොකද ඒ තරම් මේක ගොඩක් හොඳයි. ගාගෙන යනකොට ඇත්තම මේකේ එන සුවඳ නම් කියලා ගන්න බැරි තරම් ඒ කියන්නේ හරිම නැචරල් සුවඳක් එන්නේ. ඒ සුවඳ මට තාම මතකයි. මොකද මේක ගානකොට ඒ තරම් ආස හිතෙනවා. මේක ක්‍රීම් එකක්. දැන් බොඩි බටර් එකක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ක්‍රීම් එකක්ම තමයි. ක්‍රීම් එකක් වගේමයි. හැබැයි වෙනස තියෙන්නේ හොඳ තෙතමනයක් දෙනවා. ක්‍රීම් එකකට වඩා බොඩි බටර් එකකින් හොඳ වෙනසක් දැනෙනවා. ඉතින් අනිවාර්යෙන් බොඩි බටර් එකක් හොයන කෙනෙක් නම් ඔනෙල්ස් එකේ මේ බොඩි බටර් එක ගාලා බලන්න. ඇත්තම කිව්වොත් මගේ ෆේවරිට්ම බොඩි බටර් එක කියලා කිව්වොත් නිවැරදි. අඩුම මුදලකට සාධාරණ මුදලකට ගන්න පුළුවන් එකම බොඩි බටර් එක මට දැනට අහු වෙලා තියෙන විදියට. ඉතින් මීට වඩා ඔයා දන්න බොඩි බටර්ස් තියෙනවා නම් මොකක්ම හරි හොඳ බොඩි බටර් එකක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔයත් මේක try කරලා ඔයාගේ කමෙන්ට් එක මට කියන්න. ඒ වගේ මේ වෙද්දිනුත් මේක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ අදහස් එනකන් මම බලාගෙන ඉන්නවා.